අදත් ආදරයෙන් පිළිගන්නවා ඩයරි විත් තමන්දා YouTube channel එකට. ඔයාලා හැමදෙනාම ඔයාලා ආදරයෙන් ආරක්ෂිතව පරිස්සමෙන් ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි යමු අද පුංචිම පුංචි රසවත් ලේසි කෑමක් හදාගන්න. ඔයාලා දන්නවා ඇති මම අද හදලා තියෙන්නේ මල් පිට්ටු. ඉතින් මල් පිට්ටු හදාගන්න අපිට පිට්ටු බම්බු අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් පිට්ටු බම්බුවෙත් හදන්න පුළුවන්. හැබැයි පිට්ටු බම්බු නැති අයට මේක හරිම ලේසි පහසු ක්‍රමයක්. ඉතින් මේ විදිහට මුලින්ම අපි පොල් ටිකක් ගා ගන්න ඕනේ. පොල් ටිකට ලුණු ටිකක් දාලා ඊට පස්සේ මද රස්නේ වතුර ටිකකුත් දාලා අපි ඒ පොල් ටිකයි ලුණු ටිකයි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් පොල් වල හොඳට ලුණු මිශ්‍ර වෙන්න අපි හොඳට අනාගෙන මිශ්‍ර කරගන්න ඕනේ. එතකොට හරිම රසවත් පිට්ටුව හොඳට කිරහා එනවා. අපි පොල් ටික අනාගත්තාම ඊට පස්සේ මේ විදිහට හාල් පිටි අරගෙන අපි අර පොල් වලට විහිදෙන විදියට පාන් පිටි ටික හලා ගන්න ඕනේ. ඉතින් පෙනේරයක් අරගෙන එකපාරක් හලා ගත්තාම ඇති මේ විදියට. ඊට පස්සේ සමහර අය නම් ඉන්නවා එකපාරම මෙහෙම හලාගෙන පිට්ටු කැට ගහ ගන්න බැරි අය. ඉතින් එයාලට පුළුවන් පොල් ටිකයි හාල් පිටි ටිකයි දාලා මේ ක්‍රමයටම ටික ටික හදාගන්න. ඉතින් මට ලේසි හින්දා මම එකපාරම ඔක්කොම අනා ගන්න තමයි හදන්නේ. සමහර අය කියනවා ඉතින් තට්ටු වෙනවා. අර යට තියෙන පිටි ටික තට්ටු වුණාම ආයෙ හදා ගන්න ඕනේ කියලා. ඕව එහෙම ආයෙ හදා ගන්න ඕනේ. හැබැයි මගේ නම් එහෙම ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ වතුර ටිකක් වැඩි වුණාම. ඉතින් වතුර වැඩි කරගන්න නැතුව මේ විදිහට කරගන්න තමයි තියෙන්නේ. මම මුලින් වතුර ටිකක් දාපු හින්දා දැන් වතුර දාලා නැහැ. දැන් මං ඉස්සලා මේ වතුර වලට ඇති වෙන විදියට ඇඟිලි තුඩු වලින් බොහොම අත බුරුල් කරලා මෙන්න මේ විදිහට පොළොයි පිටි එකට හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් වතුර චුට්ට ඇඟිලි තුඩු වලින් ඉහලා දැන් අපිට තේරෙනවනේ මේකේ වතුර මදි කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය වගේ ඇඟිලි තුඩු වලින් වතුර පොඩ ඉහලා අපිට පුළුවන් මේ පිට්ටුව හොඳින් අත බුරුලෙන් තියාගෙන පොඩි පිට්ටු කැට හදාගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට චූටි පිට්ටු කැට ගහනවා. ඉතින් ගොඩාක් ලොකුවට පිට්ටු කැට ගහන්නේ වතුර වැඩි වුණාම අත තද කරලා අනාගත්තාම. ඉතින් බොහොම සැහැල්ලුවෙන් තමයි අපි මේ පිට්ටු එක හදාගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ගුලියක් ගහපුවාම අපිට තේරෙනවා මේකේ වතුර ගතිය. ඒ කියන්නේ හොඳට ගුලි වෙනවා නම් ඒ කියන්නේ පිට්ටුව තැම්බෙන්න අවශ්‍ය වතුර ටික ඇති කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් කෝප්පයක් අරගෙන ගොඩාක් තද කරන්නේ නැතුව සාමාන්‍යයෙන් විදියට පිට්ටු ටික දාලා ලාවට අතින් තද කරගන්න ඕනේ. තද කරලා ඉවර වෙලා අපිට පුළුවන් ස්ටීමර් එකකට කැන්ද කොලයක් හරි කෙහෙල් කොලයක් හරි තියලා හිමීට අර කෝම් පිට්ටු ගහන්න යන්නේ මේ විදිහට තට්ටු කරන්න ඕනේ. කෝම් පිට්ටුවක් වගේ අපිට තියෙන්නේ හරව ගන්න. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ විනාඩි 5ක් වගේ යනකොට මෙන්න මේ විදියට පිට්ටුව හොඳට තැම්බෙනවා. ඔයාලට පේන උඩ පැලලක් තියෙන තැම්බිලා හොඳට තිබ්බහම තමයි. ඉතින් මෙන්න මේ වගේ කොට තැම්බුණාට පස්සේ ඉක්මනින්ම අරගෙන අත පුච්ච ගන්න නැතුව පිඟානට පිට්ටු ටික තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් සමහර අය හොදි එක්කත් කනවා, ලුණු මිරිස් එක්කත් කනවා, එහෙම නැත්නම් පොල් කිරි සීනිත් එක්කත් කනවා. ඉතින් Tamanට කැමති විදියට මේ පිට්ටු ගන්න පුළුවන්. උදේට එතකොට රාත්‍රියට බොහොම ගැළපෙන කෑමක් තමයි මේ පොල් පිට්ටු කියන්නේ. ඉතින් මම ආයෙ දවසක මණි පිට්ටුත් ලේසියෙන්ම හදන්නේ කොහොමද කියලා මම ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මල් පිට්ටු එහෙම නැත්නම් පොල් පිට්ටු කියලාත් කියනවා. ඉතින් ওই විදියට හදාගන්නේ පිට්ටු බම්බුකුත් නැතුව ඔන්න ඔය ක්‍රමයට තමයි. මේ ඔයාලට මම කඩලා පෙන්නන්න එකක්. ඔයාලට පේනවා ඇති. බොහොම මේ අර හොඳට කැට වෙන්න හොඳට තැම්බිලා තියෙන පිට්ටුව මේ පොඩ්ඩක්වත් ඇතුළ අමු නැහැ. ඉතින් සාමාන්‍ය ගින්දරේ ගොඩාක් ගින්දර වැඩි කරගන්නෙත් නැතුව මේ පිට්ටුව තඹ ගන්න ඕනේ. එහෙනම් අදත් මාව අහන් හිටපු ඔයාටයි බලන් හිටපු ඔයාටයි ගොඩාක් ස්තුතියි. ආයි වීඩියෝ එකකින් මං එනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බුදු සරණයි.